නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වත්නි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ විසින් පෙන්වා දෙන්නා වූ භාවනා මාර්ගයන් පිළිබඳව විස්තර දේශනාවක් කිරීමත් ඒකම මේ පින්වතුන්ගේ ප්‍රශ්න වලට උත්තර ලබා දීමත් මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා. ඒ දේශනාවන් අනුව බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා සමත භාවනා කර්මස්ථාන 40ක්. එයින් අද දවසට අපි નિયમિત කරගෙන තියෙන්නේ මෛත්‍රී භාවනාව පිළිබඳව මේ පින්වතුන්ට තොරතුරු ටිකක් දේශනා කරන්න. ඒක මේ පින්වතුන් ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න කීපයකට උත්තර ලබා දෙන්න. බුද්ධ ශාසනයේ තියෙන භාවනාවන් අතර ඊටමත් ශ්‍රේෂ්ඨ භාවනාවක් තමයි පින්වතුනි මේ මෛත්‍රී භාවනාවයි කියන්නේ. මෛත්‍රී කියන වචනය අහනකොට උනත් බලන්නකො අපිට බොහෝ මානසික වශයෙන් නිමීමක් ඇති වෙනවා. ඒ වගේ මෛත්‍රී කියන එක බුද්ධ ශාසනය තුල උගන්වන ඉතාම වැදගත් භාවනා ක්‍රමයක්. ඒ ක්‍රමය පිළිබඳව අපි තේරුම් අරගෙන ඊළඟට පින්වතුනි මනස පුහුණු කරවා ගන්නට ඕනේ. මෛත්‍රී භාවනාව හරහා පුහුණු කරවා ගන්නට ඕනේ. Tamanටම ඉතා වේගයෙන් මෛත්‍රී අනුසස් දැක් ගන්න පුළුවන්. අනිත් භාවනාවන්ටත් වඩා වේගයෙන් අනුසස් දැක් ගන්න පුළුවන් හොඳම භාවනාවක් තමයි පින්වතුනි මේ මෛත්‍රී භාවනාවයි කියලා කියන්නේ. ඒතර මේ භාවනාව ගැන අපි තොරතුරු කියා දෙන්න පෙර ආතුව මේ පින්වතුන්ට මෛත්‍රී සම්බන්ධව ඒ තුල වෙන સિદ્ધාන්තය සම්බන්ධව කරුණු ටිකක් අපි පළමුවෙන් පෙන්눔 කරලා දෙන්නම්. එතකොට මේ පින්වතුන්ටත් ආසාවක් ඇති වෙයි මෛත්‍රී කරගන්න. මෛත්‍රිය තුළ සිදුවෙන සිදුවීම් ටික තේරුම් ගත්තාම Tamanටම ආසාවක් ඇති වෙනවා මෛත්‍රී භාවනාව දියුණු කරගන්න. මේ සිත තුළ තියෙනවා ප්‍රධාන වශයෙන් ගුණාංග දෙකක්. එකක් තමයි පින්වතුනි මේ ධනාත්මක ශක්තිය. එහෙම නැත්නම් සිතට ප්‍රයෝජනවත් ධනාත්මක බලය. තව ශක්තියක් තියෙනවා ඍණාත්මක ශක්තියක්. සිත දුබල කරන, සිත රෝගී කරන ඍණාත්මක බලය. මෙන්න මේ ඍණාත්මක බලය කියලා කියන්නේ පින්වතුනි මෛත්‍රී නැතිකම. මේ ධනාත්මක බලය කියලා කියන්නේ මෛත්‍රී බලය. මෙන්න මේ වගේ ප්‍රධාන ගුණාංග දෙකක් තියෙනවා. දැන් බලන්න පුජ්‍යලයක් මෛත්‍රී නැතුව ඉන්නවා. තරහයෙන්, වෛරයෙන්, අසහනෙන්, පීඩාවෙන් ඉන්නවා. මේ පුජ්‍යලයාගේ දිහා බලන්න මනස තුල තියෙන ඍණාත්මක ගති නේද? ඒතර මේ ඍණාත්මක ගතිය වලත් එක්කම බලන්න එයාගේ ශරීරයේ ස්වභාවය ඒ විදිහම කර්කස ගතියක් නෙපෙන්නේ. කෙනෙකුට දකින්න බයයි. කතා කරන්නත් බයයි, අසුරු කරන්නත් බයයි. අර ඒ ඍණාත්මක බලය නිසා මේකට කියනවා මෛත්‍රී නැතිකම අමෛත්‍රිය. මෙන්න මේ මෛත්‍රී නැතිකම පින්වතුනි තුට Tamanටත් විශාල පීඩාවක්, අසුරු කරන අයටත් විශාල පීඩාවක්, ලෝකයටත් ප්‍රයෝජනයක් නැති දෙයක්. ඒ වගේම තමයි මේකේ අනිත් පැත්ත. යම් කෙනෙකුට තේරුම් ගත්තා මෛත්‍රිය නැහැ කියලා. ඒ කෙනා මෛත්‍රී භාවනාව එහෙම නැත්නම් ධනාත්මක සිතුවිලි පුහුණු කළා. ඒ පුහුණු වෙනකොට පින්වතුනි Tamanටම දැනෙනවා විශාල වෙනසක්. තමන්ගේ ජීවිතය දැන් ධනාත්මකව හිතන්න, කතා බහ කරන්න, කටයුතු කරන්න පුළුවන් ශක්තියක් ගොඩ නැගෙනවා. මේකට කියනවා මෛත්‍රී බලය. මේ බලය හොඳට වැඩුණාම තමන්ටත් දැනෙනවා ඒ ශක්තිය, බාහිර අයටත් දැනෙනවා. පවුලේ අය කැමති අනේ අපේ පුතා, අපේ දුව, අපේ අම්මා, අපේ තාත්තා මේ බොහොම හොඳයි, බොහොම ගුණවන්තයි. මේ කියන්නේ පින්වතුනි අර මෛත්‍රී බලය ලොකු ප්‍රමාණයක් දැන් අපේ ඥාතිවරයාගේ හිත තුල එක්කව වෙලා තියෙනවා. ඒ වගේම ජන සමාජයෙන් බලන්න එවැනි කෙනාට ජන සමාජිනුත් ලොකු ප්‍රසාදයක් පිළිහෙනවා. ඒ වගේම තමයි පින්වතුනි ඒ ධනාත්මක ශක්තිය එක්ක වුණාම ස්වභාව ධර්මනොත් විශාල ශක්තියක් ඒ කෙනාට ලබා දෙනවා.
දෙවියන්ගෙත් විශාල ශක්තියක් උපකාරයක් ලබා දෙනවා ඒ කෙනාට. ඒ අර මෛත්‍රිය කියන ධනාත්මක ශක්තිය. මෙන්න මේ ශක්ති විශේෂය තමයි මේ මෛත්‍රී භාවනාව හරහා පුහුණු කරවන්නේ. අපේ එදිනදා ජීවත් වෙනකොට බලන්න මේ මෛත්‍රී බලවේගය අපිට ඉතාම අඩුයිනේ. ඒ නිසාම තමයි අපිට පින්වත්නි ගොඩාක් මේ අසහනකාරී පීඩාකාරී ජීවිතයක් ගත කරන්න වෙලා තියෙන්නේ මෛත්‍රී අඩුකම. ඒතරේ මෛත්‍රී අඩුකම හරහා තමයි අපේ සිතුවිලි නිර්මාණය වෙන්නේ. මෛත්‍රී අඩු කෙනාට නිතරම මේ මෛත්‍රී අඩුකම හින්දා හිතේ තුල මෛත්‍රී නැතිකම නිසා ඒ හරහා තමයි සිතුවිලි නිර්මාණය වෙන්නේ. එතකොට අසහන, පීඩා, දුක් ඇති වෙන සිතුවිලි ප්‍රමාණය ගොඩාක් වැඩි. ඒ නිසාම තමයි කායික රෝගාබාධ කෙනාට වැඩි. විවිධාකාර රෝගාබාධ හැදෙන විශේෂයෙන් ඔය මෑත කාලේ කියනවානේ පිළිකා වගේ දේවල් වැඩි ප්‍රමාණයක් හැදෙනවායි කියලා කියනවා මේ මෛත්‍රී අඩු අයට. තවත් කර්ම විපාක වාර බලපානවා. ඒ නැතත් අර වගේ දේවලුත් විශේෂයෙන් කර්ම විපාක දෙන්න පහසුවක් වෙනවා. තවත් අපේ කියන මේ අදිරුධිර පීඩන වාගේ රෝගات වැඩි ප්‍රමාණයක් ලොකු ප්‍රසතයක් පිළිහෙනවයි කියනවා මෛත්‍රී අඩුකම නිසා. දියවැඩියා වාගේ රෝගات එහෙම කියලා කියනවා. ඉතින් මෛත්‍රිය හැදෙනකොට පින්වතුනේ මේ වාගේ ලොකු ප්‍රසතයක් අපිට අඩු කරගන්න පුළුවන් සියල්ලක් බෑ. නමුත් මේ පිළිකා වාගේ ප්‍රමාණයන්ගෙන් විශාල ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් මෛත්‍රියත් එක්ක. ඒ වගේම අදිරුධිර පීඩනයන්ගෙන් විශාල ප්‍රමාණයක් බෙහෙත් අඩුවෙන් අඩු කරගන්න පුළුවන් මේ මෛත්‍රියත් එක්ක. ඒ වගේම අපේ කියන මේ දියවැඩියා වාගේ රෝග වුණත් විශාල ප්‍රමාණයක් හදාගන්න පුළුවන් බෙහෙත අවශ්‍යයි. නමුත් ලොකු ප්‍රමාණයක් බෙහෙත අඩුවෙන් පාවිච්චි කරලා හදාගන්න පුළුවන් ශක්තියක් මෛත්‍රී භාවනාව තුළ තියෙනවා. අන්න ඒ නිසා පින්වතුනි අපේ සිත තුළ දියුණු කරන්නා වූ ධනාත්මක ශක්තිය, කුසල ශක්තිය, එහෙම නැත්නම් සිත තුළ පෝෂණය වෙන්නා වූ ප්‍රයෝජනවත් ශක්තිය අපි කියනවා මෛත්‍රී ශක්තිය, මෛත්‍රී බලය කියලා. ඒතර යම් කෙනෙකුගේ ජීවිතය තුළ මෛත්‍රිය හොඳට පෝෂණය වුණා මේ කයටත් දැනෙනවා, හිතටත් දැනෙනවා, ඒ දේ ස්වභාව ධර්මයටත් දැනෙනවා පින්වතුනි. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ මෛත්‍රී භාවනා වඩපු කෙනාට විශාල ප්‍රමාණි ආනිසංස ප්‍රමාණයක් ලැබෙනවා. යම් කෙනෙක් මෛත්‍රී භාවනාව වඩනවා නම් ආනිසංස විශාල ප්‍රමාණයක් වැඩෙනවා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා ප්‍රධාන ආනිසංස 11ක් මෙත්තානිසංස සූත්‍රයේ සුඛං සුපති සුඛං පටිභුඤ්ඤති අනපාපකං සුපිනම් පසති මනුස්සානම් පියෝ හෝති අමනුස්සානම් පියෝ හෝති දේවතා රක්칸ති නාසාග්ගිවා විසංවා සත්තං වා කමති මුඛවන්නෝ විප්පසීදති අසම්මුල්ලෝ කාලං කරෝති උත්තරින් අප්පටි විඤ්ඤන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති. මේ වාගේ ආනිසංස බොහොමයක් කියනවා පින්වත්නි. හොඳට නිදා ගන්න පුළුවන්. ඒ වගේම අපිට අවශ්‍ය වෙලාවට හොඳට අවදි වෙන්න පුළුවන්. දැන් බලන්න අද කාලේ නිදා ගන්න බැරි අය, නිින්ද යන්නේ නැහැ කියලා කල්පනා කර කර ඉන්න අය. ඒ වගේම වෙලාවට අවදි වෙන්න බැරි අය කොච්චර ඉන්නවද? මෛත්‍රී භාවනාව වඩන කෙනාට මේ දෙකම හොඳට ලැබෙනවා. වෙලාවට නිදා ගන්න පුළුවන්. ඒ වගේම වෙලාවට අවදි වෙන්න පුළුවන්. ඒ වගේම පින්වතුනි රාත්‍රියේ සිහිනෙන් බය වීම ආදී දේවල් කොච්චර වෙනවද? මෛත්‍රී ටිකක් කරලා නිදා ගන්න බලන්න. ඒවා එක්කෝම නැති වෙලා යනවා. හොඳ නිින්දක් ලැබෙනවා. හොඳ සුබ සිහින පමණක් පේනවා. හානි කරේව පේන්නේ නැහැ. කලාතුරකින් කයේ දොස් ඇවිසිච්ච වෙලාවට සුළු වෙනසක් වෙන්න පුළුවන්. ඒත් හානි කර දෙයක් වෙන්නේ නැහැ. පින්වතුනි මෛත්‍රී බලය නිසා නිතරම සුබ සිහිනයක්ම මතු කරලා දෙනවා. ඒ වගේම මෛත්‍රී භාවනාව වඩනකොට මිනිස්යන්ට ප්‍රිය වූ කෙනෙක් වෙනවා. අපි මතක් කළේ කලින් මේ ධනාත්මක ශක්තිය එක්ක වුණාම තමන්ටම ප්‍රිය වගේම තමන්ගේ පවුලේ අයටත් මේ කෙනා ප්‍රියයි. අසල්වැසියන්ටත් මේ කෙනා ප්‍රියයි. ඒ වගේම තකී ආරක්ෂා කරනවා නම් ඒ ආයතනයටත් මේ කෙනා ප්‍රියයි. පාසල් යනවා නම් පාසලේ බොහෝ දෙනාට මේ කෙනා ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. වෙනත් කටයුත්තක් හා සම්බන්ධයි නම් ඒ හැම කෙනාටම මේ කෙනා ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. මනුෂ්‍යයන්ට ප්‍රියයි. අමනුෂ්‍යානම් ප්‍රියෝති. ඒ වගේම අමනුෂ්‍යයන්ටත් ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අමනුෂ්‍ය කියන්නේ අපි දන්නවා අපි ඇසුරේ මේ සමීපයේ ඉන්න භූත, ප්‍රේත, පිසාච වාදී කණ්ඩායම් ඉන්නවා. මේ වාගේ අය පවා මේ කෙනාට ප්‍රියයි. මොකද මේ කෙනාගෙන් කරදරයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ අයටත් ප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා.
දේවතා රක්කන්තේ දෙවියොත් ආරක්ෂා කරලා දෙනවා. බලන්න මෛත්‍රිය තියෙන තවත් විශේෂ මානසංශයක් තමයි පින්වතුනේ දෙවියෝ ආරක්ෂා කරලා දෙනවා. අද කාලේ අපි කොච්චර යාඥා කරනවද අනේ දෙවියනි මට පිහිට වෙන්න මට උපකාර වෙන්න. එහෙම අවශ්‍ය නැහැ. හොඳට මෛත්‍රී කරන්න. දෙවියන්ට දැනෙනවා මේ පින්වතුන්ගේ මෛත්‍රී බලය දැනিলা දෙවියෝ මෙහි ආරක්ෂා කරලා දෙනවා. ඒ නිසා මේ මෛත්‍රී බලය කියන එක එහෙමනම් දෙවියන්ගෙන් ආරක්ෂාවක් ලැබෙන විශාල ශක්තියක් බවට පත් වෙනවා. නාසාග්ගවා විසංවා සත්තංවා කමති. ඊතර පින්වතුනි අපිට හානි කරන දේවල් තියෙනවා. වාස විස ගිනි අවි ඒ වගේම ජල ආදී අපිට හානි කර දේවල් තියෙනවා. අන්නේ කිසිම දෙයකින් හානියක් වෙන්නේ නැහැ. දැන් බලන්න අපේ ලංකාවේ මීට අවුරුදු කිහිපයකට කලින් සුනාමියක් කියලා ආවා. ඔය වගේ තැන්වල පවා මෛත්‍රියෙන් ඉන්නවා නම් අපේ මේ මෛත්‍රී බලයෙන් අපි ආරක්ෂා වෙනවා. ඒ වගේම වසවිසක් අපේ ශරීරගත වෙනවා. මෛත්‍රී බලයෙන් පින්වතුනි වස නැති වෙලා යනවා. ඒ වගේම ගින්නක් වෙනවා. මෛත්‍රී බලයෙන් මේ ගින්නෙන් අපි විනාශයක් වෙන්නේ නැහැ. ඒ වගේම වෙනත් ජලගල්මක් වගේ දෙයක් වෙනවා. මෛත්‍රී බලයෙන් අපිට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම වෙනත් අපි ගුවන් යානයක වගේ ගමන් කරනවා. මෛත්‍රී බලයෙන් අපිට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම මහමෝදේ ගමන් කරනවා. මෛත්‍රී බලය නිසා අපිට හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම අපි පර්වතයකින් වැටෙනවා. ඒත් මෛත්‍රී බලය නිසා අපිට හානියක් වෙන්නේ නැහැ. ගහකින් වැටෙනවා. මෛත්‍රී බලය නිසා අපිට හානියක් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ පින්වතුනි මෛත්‍රී බලය නිසා අර ධනාත්මක ශක්තිය නිසා අපිට සෑම වෙලාවකම ස්වභාව ධර්ම අපි ආරක්ෂා කරගන්නවා. ස්වභාව ධර්මෙන්ම විශාල ශක්තියක් දෙනවා. අන්න ඒ නිසා මේ මෛත්‍රී බලය ඊටාම ප්‍රයෝජනවත් බලයක් බවට පත් වෙනවා. නාසාග්ගවා විසංවා සත්තංවා කමති. මේකේ වේ කාරණාව. ඒ වගේ මුඛවන්නෝ විප්පසේදති. ඒ වගේ මුහුණේ වර්ණය පැහැපත් වෙනවා. තෝටං චිත්තං සමාධියති. ඒ වගේම පින්වතුනි හිත සමාධි වෙනවා. ඊට ඉක්මන හිත සමාධි වෙනවා. උත්තරින් අපපටි විඥාන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති. පින්වතුනි මේ මෛත්‍රී භාවනාව නිසා මේ මෛත්‍රී භාවනාව තුන්වෙනි ධ්‍යාන දක්වා දිනු කරලා බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලබන්නත් පුළුවන්කමක් ලැබෙනවා. යම් කෙනෙක් විපස්සනා භාවනාව වඩලා උතුම් අරිහත්ත්ව ලබා ගන්නත් පුළුවන්කමක් ලැබෙනවා. මෙන්න මේ වගේ ආනිසංස බොහෝමයක් මෛත්‍රී භාවනාව තුළ තියෙනවා. තමන් අත්හදා බලන්න. අත්හදා බලලා නිතර පුහුණු කරවා ගන්න. පළමුවෙන් ඡන්දයක් හදා ගන්න. දවසට විනාඩි 5ක් 10ක් මේ මෛත්‍රී භාවනාව වඩන්න ඕනේ කියලා සිතේ ඡන්දයක් හදා ගන්න. ඒ ඡන්දයෙන් අනතුරුව තමන් මේ දවසේ යද්දින් එද්දින් හෝ කමන්නේ මේ මෛත්‍රී භාවනාවෙන් පුරුදු කරගන්න හැමදාම පුරුදු කරගන්න කාලයක් යනකොට විශාල ශක්තියක් බවට පත් වෙනවා මේ මෛත්‍රී භාවනාව. මෛත්‍රිය නිසා බොහෝ දෙනා ජය අරගෙන තියෙනවා පින්වතුනි. අපේ මේ පින්වතුන් දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සාමාවතී කියලා බිසවක් හිටිය උදේන රජතුමාට කොසබෑ නුවරදී. ඉතින් මේ සාමාවතී බිසව බුදුරජාණන් වහන්සේ අනුගමනය කරනවා. තමාගේ ඒ යහෙලියෝ ඉන්නවා 500ක්. මේ 500 සමගම බොහෝම මෛත්‍රී සහගතව කටයුතු කරනවා, බණ අහනවා. ඒ වගේම සෝහාන් ආර්ය ශ්‍රාවිකාවක් බවට පත් වෙලා වාසය කළා. තවත් මේ උදේන රජතුමාට වාසය කළා මාගන්ධිය කියලා බිසවක්. ඒ බිසව මේ සාමාවතී පිළිබඳව තරහ හදාගත්තා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව තරහක් හදාගෙන හිටියා. මේ කාරණේ නිසාම මෙතුමියට ඕනෑකම ආවා මේ සාමාවතී ඇතුළු පිරිස ඝාතනය කරන්න. රජතුමාට ගතු කේලම් කිව්වා මේ රජතුමා මාලිගාවට යනකොට මේ සර්පයෙක් දාලා ඉන්නවා ඔන්න ඝාතනය කරන්නයි කියලා. එතුමියමයි ගිහින් දැම්මෙව්වේ. රජතුමා ඇත්තටම ගිහිල්ලා වීණාව නාද කරන්නයි බලනකොට මාලිගාවේ ඇතුලේ සර්පයෙක් දාලා ණයෙක් ඉඳලා රජතුමාව දෂ්ට කරන්න. ඉතින් මෙතුමියම සංවිධානය කරලා තිබුණා. මෙතුමිය ගිහිල්ලා මේක දැකලා මේ රජතුමා විනාශ කරන්න මේක කරලා තියෙන්නේ මෙතුමියයි කරලා තියෙන්නේ කියලා බොරුවට චෝදනාවක් කළා. රජතුමා දැන් කල්පනා කරනවා එහෙනම් මේ අය තියාගන්න හොඳ නැහැ. මා විනාශ කරන්න මේ වගේ සංවිධානයක් කරනවා නම් තියාගන්න හොඳ නැහැ. මේ සියලු දෙනාම ඝාතනය කරන්න ඕනේ කියලා ඒ 500 දෙනාම පොලිමේ තියලා විශාල ප්‍රබල දුන්න ක්‍රියාත්මක කරන්න පුළුවන් රජුරවන්ට පමණයි. අද කාලේ මේ මැෂින් දුන්නක් වගේ මැෂින් එකකින් වගේ තියෙන කුඩා ඊතලයක් ගමන් කරනවා මේ 500 දෙනාම පසාරු කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ විදිහේ මේ දුන්න අරගෙන රජතුමා මේ දුන්න
ක්‍රියාත්මක කරන්න සෝදානම් වුණා. සාමාවතී කියනවා තමන්ගේ පිරිසට කියනවා ඉහෙලියනේ අපි දැන් දිව්‍ය ලෝකේ යන්නේ. අපි කාටවත් වරදක් කරලා නැහැ. අපි මෛත්‍රී සහගතවයි කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා ඉහෙලෙන්නේ කවදාක්වත් තරහක් හදාගන්න එපා. මේ රජතුමාටවත්, ඒ මාගන්දී බිසවටවත්, ඒ වගේම අන් අයටවත්, ගතු කෙල්ලන් කියපු අයටවත්, මේවා සංවිධානය කරපු අයටවත් කවුරුවත් පිළිබඳව තරහක් හදාගන්න එපා. මෛත්‍රියෙන් මේ වෙලාවේ වාසය කරන්න. අපි දැන් මෛත්‍රියෙන් යුක්තව කල්පය කරන්න පුළුවන්. මෛත්‍රිය නිසාම අපේ දිව්‍ය ලෝකෙට යන්න පුළුවන්. ඒ නිසා මෛත්‍රී භාවනාව හොඳට කරන්නයි කියලා කවුරුත් එක්ක වෙලා මෛත්‍රී වැඩුවා පින්වතුනි. ඉතින් මේ විදිහට මෛත්‍රී වඩනකොට අර රජතුමාට දුන්න ක්‍රියාත්මක කරන්න බැරි වුණා. අපි දැන් කලින් කියවනේ මේ පින්වතුන්ට අර වාස විස ගිනි අවි මේ වගේ ආරක්ෂාවක් ලැබෙනවා කියලා. අන්න ඒ කාරණා මෙතන හොඳට ප්‍රායෝගික වුණා පින්වතුනි. රජතුමා ක්‍රියාත්මක කරන්න අතාරින්න හදනවා, දුන්න අතාරින්න බෑ. රජතුමා ගල් වෙලා, එතනම ගල් වෙලා ඉන්නවා. දහඩිය මුගුරු වැක්කිරනවා. රජතුමාට කතා කරගන්නත් බෑ, හිතා ගන්නත් බෑ, මුකුත් කරගන්න බෑ. මේ දුන්න ක්‍රියාත්මක කරන්න බෑ. දැන් ඊ අතරේදී සාමාවතී අතුරු මේ 500 දෙනා මෛත්‍රියෙන් සමාධි වෙලා මරණයට සෝදානම් වෙලා මෛත්‍රියම හිත පිහිටුවාගෙන සමාධි වෙලා ටික වේලාවකින් බැලුවා නෑ දුන්න ඇතෑරෙන්නේ නෑ. රජතුමා ගල් වෙලා ගිහිල්ලා. ඒ වෙලාවේදී ඇස්සරලා බැලුවා, බලනකොට රජතුමා ගල් වෙලා. ඒ වෙලාවේ කතා කළා රජතුමනි බයක් ඇති වුණාද? බයක් ඇති වුණා නම් ඔය දුන්න පහළ පැත්තට හෙලන්නයි කිව්වා. ඒ වෙලාවේ රජතුමාට හිතක් ආව මේක පහළට හෙලන්න ඕනේ කියලා. ඉතින් ඒ වෙලාවේ දුන්න පහළ පැත්තට හෙළුවා. රජතුමාට බය ඒ වෙලාවේදී හොඳටම තිබුණා. ඉතින් සාමාවතීට වන්දනා කළා. සාමාවතියනි මට සමා වෙන්න. මේ හිතක් පිටක් නැති මේ දුන්නට දැවුණානේ නුඹගේ මේ ගුණය කොච්චරද කියලා. මේ හිතක් තියෙන මටවත් දැවුන්නේ නැහැනේ නුඹලාගේ ගුණස්කන්ධේ. අනේ මට සමා වෙන්නයි කියලා සාමාවතියකින් සමා වෙල්ලුවා. ඒ වෙලාවේ සාමාවතිය කියනවා රජතුමනි මගෙන් නෙමෙයි සමාව ගන්න තියෙන්නේ. මගේ පියතුමා වාසය කරනවන් අහවල් පැත්තේ පියතුමාගේ ඉන්න පැත්තට වන්දනා කරලා සමාව ගන්න. කවුද පියතුමා? ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ ඉන්න පැත්තට හැරිලා වන්දනමාන කරලා සමාව ගන්න. එතකොට ඔය තමන්ගේ බය සම්පූර්ණ නැති වෙනවයි කියලා මතක් කළා. රජතුමා ඒ ආකාරයට කළා. බුදුරජාණන් වහන්සේගේ ඉන්න පැත්තට පසඟ පිහිටවලා වන්දනා කරලා සමාව ඉල්ලා ගත්තා. රජතුමාගේ අර බිය සන්ත්‍රාසය සම්පූර්ණම නැති වෙලා ගියා. මෙන්න මේ වාගේ පින්වතුනි මෛත්‍රිය නිසා ජයගත්තු අවස්ථා බොහෝමයක් තියෙනවා. අර ධනාත්මක ශක්තිය පින්වතුනි අපි ජීවත් වෙන කොටත් ප්‍රයෝජනවත් වෙනවා. යම් විදිහකින් මේ වාගේ කර්ම විපාකයක් ඇවිල්ලා මරණාසන්න මොහොතක් වෙනවා නම් එතනදීත් අපිට මේ මෛත්‍රී බලයම පිහිට වෙනවා. ඒ වගේම පින්වතුනි මෛත්‍රී බලය නිසා පුළුවන් තරම් අපේ ජීවිතය ආරක්ෂා කරලා දෙනවා පමණක් නෙමෙයි. යම් විදිහකින් අපේ මෛත්‍රිය බලය නිසාම අපි කල්පය කරලා ඊළඟ ජීවිතයකට ගියොත් එහෙම හොඳ ජීවිතයක්, හිතා ප්‍රබල ජීවිතයක් ලබන්න පුළුවන් ශක්තියකුත් ඇති වෙනවා මෛත්‍රියත් එක්ක කලුරිය කිරීමෙන්. ඒ නිසා පින්වතුනි මෛත්‍රිය වඩන්න බය වෙන්න එපා. මෛත්‍රිය තමන්ම අත්හදා බලන්න. අත්හදා බලලා තමන්ගේ මොනකමින් මෛත්‍රී භාවනා පුහුණු කරන්න බලාපොරොත්තු වෙන්න. තවත් අපි කුඩා උදාහරණයක් මේ පින්වතුන්ට පෙන්වන්න කරලා දෙන්නම්. දැන් තමන්ටම මෛත්‍රිය පිළිබඳව අත්දැකීම් ලබන්න ඕන නම්, මෛත්‍රිය පිළිබඳව අත්හදා බලන්න ඕන නම් තමන්ටම පුළුවන් මේක පරීක්ෂණාත්මකව කරන්න. ඔය එක එක්කෙනා කියන හින්දා නෙමෙයි. අනිත් ඔය භාවනාවේ මොකද්ද වෙන්නේ? ඔය ලොකු දෙයක් වෙන්නේ නැහනේ. තමන්ම අත්හදා බලන්න තමන්ගේම හිතට මේක වෙනසක් වෙනවා. ඉතින් එහෙමනම් බලන්න පින්වතුනි එක සතියක් වෙන් කරගන්න. මේ සතිය තුලදී හොඳට කල්පනාවෙන් ඉන්න මෛත්‍රිය මුකුත් වඩන්න එපා. වෙන සාමාන්‍ය ජීවිතය ගත කරන්න. අපි එදිනදා කටයුතු කරන සාමාන්‍ය ජීවිතය ගත කරන්න රැකියාවට යනවා. ඒ වගේම වෙනත් කටයුතු කරනවා. ඒ විදිහට හොඳ කල්පනාවෙන් මේ සතිය තුල කටයුතු කරන්න. ඊළඟට පින්වතුනි තව සතියක් වෙන් කරගන්න. ඒ සතියේදී Tamanට පුළුවන් ආකාරයෙන් දවසට විනාඩි 5-10 කීප වතාවක් මෛත්‍රිය වඩන්න. ඒ අපි මෛත්‍රී වඩන ආකාරය කියලා දෙන්නම් ඉදිරියේදී කීප වතාවක් මෛත්‍රී වඩන්න. දැන් උදේත් මෛත්‍රී වඩන විනාඩි 5-10ක්, රැකියාවට යන්න කලිනුත් මෛත්‍රී වඩනවා. රැකියාවට ගිහිල්ලත් විනාඩි කීපයක් මෛත්‍රී වඩනවා. රැකියාවට යන අතරතුරේදීත් මෛත්‍රී වඩනවා. ආපහු එන අතරතුරේදීත් ටික වෙලාවක් මෛත්‍රී වඩනවා. නිවෙසේදීත් ටික වෙලාවක් මෛත්‍රී වඩනවා. මේ විදිහට සතියක් මෛත්‍රී කරලා බලන්න. ඒ සතිය තුළ Tamanට හොඳටම දැක් ගන්න පුළුවන් වෙනස.
තමන්ගේ ජීවිතය තුළ තිබුණු විශාල ප්‍රමාණයක් විශාල බරක් අඩු වෙනවා පින්වතුනි. දුක් පීඩා වශයෙන් තිබුණු බර විශාල ප්‍රමාණයක් තමන්ට අඩු වෙලා යනවා. එපමණක් නෙමේ රැකී ආරක්ෂාවල ප්‍රශ්න තිබුණා නම් ඒ වගේ විශාල ප්‍රමාණයක් අඩු වෙලා යනවා. ජන සමාජයේ ප්‍රශ්න තිබුණා නම් ඒ වගේ විශාල ප්‍රමාණයක් මේ මෛත්‍රී බලය නිසා අඩු වෙලා යනවා. වෙනත් යම් බාධක දේවල් තිබුණා නම් පින්වතුනි විශාල ප්‍රමාණයක් අඩු වෙලා යනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු මෛත්‍රී භාවනාව නොවඩන කාලයේදී අපිට ඍණාත්මක දේවල් අපි හිතමු 70%ක් තිබුණා ජීවිතයට බලපාන. සමහරට අසල්වැසියන්ගෙන් එන ප්‍රශ්න, ඒ වගේම රැකී ආරක්ෂා වලින් එන ප්‍රශ්න, ඒ වගේම ජීවත් වෙන සමාජයෙන් එන ප්‍රශ්න, පාසල් යන දරුවන් නම් පාසල් වලින් එන දේවල්, මේ වගේ දේවල් ගත්තාම පින්වතුනි හොඳ දේවල් තියෙන්නේ අපිට 30යි, නරක දේවල් 70ක් තියෙනවා. එහෙමනම් ජීවිතේ නිතරම පීඩාකාරී. අර සතියක් මෛත්‍රී භාවනා කරපු කාලයේ සතිය අවසන් වෙනකොට බලන්න අර ඍණාත්මක දේවල් වලින් විශාල ප්‍රමාණයක් අඩු වෙලා 70 30කට බහැලා. දැන් අපිට දුක් පීඩා ඇති කරන දේවල් 70ක් තිබුණා නම් ඒවා 30කට බහැලා සැප උපදින දේවල් පින්වතුනි 70ක් පමණ වෙලා ලොකු ප්‍රමාණයක් අනිත් පැත්තට හැරිලා. හැබැයි සියල්ල නැති වෙන්නේ නැහැ. ඔබට යම් බඳු කර්ම විපාක ප්‍රමාණයක් දරා ගන්න වෙනවා. නමුත් එදිනදා ජීවත් වෙනකොට අර දුක් පීඩා ඇති කරන විශාල ප්‍රමාණයක් අපිට අඩු කරලා දෙනවා මේ මෛත්‍රී භාවනාව නිසා. ඒ නිසා අපි මේ මෛත්‍රී වැඩිීමේදී Tamanට හිතයිසිකයිට මෛත්‍රී කරන එක, ඒ වගේම මැද අයට මෛත්‍රී කරන එක, ඒ වගේම අහිතවත් අයට මෛත්‍රී කරන එක, අන්න ඒ වගේ හැමෝටම මෛත්‍රිය පොදුවේ කරන්නට පුරුදු වෙන්නට ඕනේ. එතකොටයි මේ මෛත්‍රී බලය හොඳ ශක්තියක් බවට පත් වෙලා අපිට විශාල ශක්තියක් ඇතුව ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙන්නේ. අපිට එක මහත්මයෙක් කිව්වා එතුමා රැකී ආරක්ෂා කරන තැනදී එතුමාට ඒ රැකී ආරක්ෂා කරන ආයතනයේදී ප්‍රධානියන්ගෙන් විශාල ඍණාත්මක දේවල් ගොඩක් ආවයි කිව්වා. ඒ ප්‍රධානියා නිතරම මෙතුමා පිළිබඳව ප්‍රසාදයක් තිබුණේ අප්‍රසාදෙන් තමයි වැඩ කළේ. මෙතුමා බොහොම ධාර්මික කෙනෙක්. මෙතුමා මෛත්‍රිය කරන්න පටන් ගන්න තියෙනවා. ඒ ප්‍රධානියාට මෛත්‍රිය කරනවා, නිතර මෛත්‍රිය කරනවා. ටික දවසක් යනකොට අර ප්‍රධානියා මෙතුමාට විශාල කැමැත්තක් ඇතුව වැඩ කරන කෙනෙක් වෙලා මෙතුමා තමයි ආයතනයේ හොඳම කෙනා බවට පත් වෙලා බලන්න අර මෛත්‍රියෙන් මේ සියල්ල පරිවර්තනය කරගන්න පුළුවන්. කලින් ආයතනයේ පිළිබඳව මොකද ඒ කෙනා සමහරට වෙනත් විදිහේ ක්‍රම අනුගමනය කරන නිසා වෙන්න පුළුවන්. මෙයා නරක කෙනෙක් වශයෙන් දැක්කා. මේ මෛත්‍රී භාවනාව වඩාගෙන යනකොට අර කෙනා දැක්කේ මේ කෙනා හොඳම කෙනෙක් වශයෙන් හොඳ සමීපචාරී කෙනෙක් බවට පත් උනායි කියලා ඒ කෙනාම අපිට මතක් කළා. මෙන්න මේ වගේ පින්වතුනි තමන්ටම මේ මෛත්‍රී භාවනාව වඩලා හොඳ අත්දැකීම් ටිකක් ලබා ගන්න පුළුවන්. මේ අත්දැකීම් ලබාගෙන මෛත්‍රී භාවනාව පුහුණු කරගන්න අපි අදිෂ්ඨාන පිළිටුවා ගනිමු. ඉතින් අපි කලින් සඳහන් කළා වගේ මෛත්‍රී භාවනාව තුළ තමන්ගේ ජීවිතයට මේ ජීවිතේ හොඳින් ජීවත් වෙන්න පුළුවන් ධනාත්මක ශක්තියක් ගොඩනගෙනවා. ඊළඟට සංසාර ගමනේ හොඳින් ජීවත් වෙන්න පුළුවන් ධනාත්මක ශක්තියක් ගොඩනගෙනවා. ඒ වගේම පාරමී පහසුවෙන් පුරා ගන්න පුළුවන්, නිවන් අවබෝධ කරගන්න පුළුවන් ප්‍රබල ශක්තියක් ගොඩනගෙනවා. මෙන්න මේ කාරණාවන් තේරුම් අරගෙන කවුරුත් අදිෂ්ඨාන පිළිටුවා ගනිමු. මේ සම්බුද්ධ ශාසනයක් අපිට ලැබිලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේව නිකම්ම කියනවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ මේ හොඳට අත්දැකීම් ලැබලයි කියන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන මේ මාර්ගය තුල හොඳට මෛත්‍රිය දිනු කරගන්න කවුරුත් අදිෂ්ඨාන පිළිටුවා ගනිමු. හොඳයි පින්වතුනි, එහෙමනම් දැන් මෛත්‍රී භාවනා වඩන ආකාරය අපි දැන් චුට්ටක් මේ පින්වතුන්ට කියලා දෙන්නම්. ඒතර අපේ දහම් පොතේ තියෙන ක්‍රමය නම් මේ පින්වතුන් හොඳට දන්නවා. දැන් ওই පාලි පාඨයක් තියෙනනේ අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී යත්තානම් පරිහරාමි අහං විය මහියං ආචාර්ය උපජ්ජාය මාතා පිතරෝ හිත සත්තා මජ්ජත්තික සත්තා වේරී සත්තා අවේරා හොන්තු අභ්‍යාපජ්ජා හොන්තු අනීගා හොන්තු සුඛී යත්තානම් පරිහරන්තු දුක්ඛා මුංචන්තු යතා ලද්ද සම්පත්තිතෝ මාවිගච්ඡන්තු කම්මසකා. මේ විදිහට තියෙනවා පින්වතුනි. ඊළඟට අපි දිසා වශයෙන් තියෙන පුරත්තිමාය දිසාය ආදී වශයෙන්, ඊළඟට ප්‍රදේශ වශයෙන් තියෙන ඉමස්මින් විහාරේ ඉමස්මින් ගාමේ ආදී වශයෙන් මේ විදිහට බොහෝම ලස්සන මෛත්‍රී පාඨ සම්භාරයක් අපිට තියෙනවා. පළමුවෙන් මේවත් පුළුවන් නම් පාඩම් කරගන්න එක හොඳයි. පාඩම් කරගෙන පින්වතුනි අර්ථ දැනගන්නේ හෝ අර්ථ නොදැනගෙන හෝ මේවා සජ්ජානා කරනවා නම් විශාල ශක්තියක් ලැබෙනවා ජීවිතයට. මොකද අපි දන්නවා මේ මෛත්‍රියකුයි මේ කියවන්නේ කියලා. ඒ නිසා අර්ථය දැනගෙන හෝ අර්ථය නොදැනගෙන හෝ මේ මෛත්‍රී පාඨයන්
පළමුවෙන් සජ්ජානා කරන එක හොඳයි. ඒ සජ්ජානාව හරහාත් විශාල සංසිඳීමක් මතුවෙනවා. මේ පින්වත්තුන් අහලා තියෙනවා අපේ අතිපූජනීය නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ මේ මෛත්‍රී පාඨයන් කටපාඩම් කරගෙන අවුරුදු 7-8 කාලයේදී සජ්ජානා කරලා තියෙනවා. තමන් නිදාගන්න ඇඳේ පරියන්කේ බැඳගෙන මේ වගේ මෛත්‍රී පාඨයන් සජ්ජානා කරලා තියෙනවා. මෛත්‍රී පාඨය සජ්ජානා කරන අතරේ පින්වතුනි ඉබේම සමාද වෙලා තිනු හරියට අර්ථ මෙනෙහි වෙලා නැහැ. මොකද හේතුව ඒ කාලේ පොඩි ළමෙක්නේ කුඩා ළමෙක් අවුරුදු 7-8ක් නමුත් දන්නවා මේ මෛත්‍රී පාඨයකුයි කියවන්නේ කියලා ඒ දැනගෙන සජ්ජානා කරනකොට අහසෙ ඉන්නවා වගේ කියලා කියනවා. ඒ ප්‍රදේශයේම ආලෝකමන්ත වෙලා පුදුමාකාර සංසිඳීමක් එක්ක ඒ පැය භාගයක් හමාරක් ගත කළයි කියලා අපේ ලොකු ස්වාමීන් වහන්සේ අපිට මේ කාලේ මතක් කරනවා. ඉතින් අන්න ඒ වගේ පින්වතුනි මේ සජ්ජානාව තුලත් මෛත්‍රී වලින් යම් බඳු බලයක් මතු කරගන්න පුළුවන්. ඉතින් හැබැයි සජ්ජානාව පමණක් මදි. සජ්ජානාවෙන් සමහර අයට සමාධි වෙන්න පුළුවන්. සමාධි නොවන අයට ඊට එහා මෛත්‍රී භාවනාව පුහුණු කරවා ගන්නට ඕනේ. එතන මේ මෛත්‍රී භාවනාව තුල පින්වතුනි මේ හොඳ ලස්සන පාඨ කීපයක් තියෙනවා. අපි මේ පාඨයන් පිළිබඳව පළමුවෙන් අපි අවධාරණය කරගනිමු. මේ පාඨ වලින් පින්වතුනි විශේෂයෙන් කරුණු 4ක් කියනවා. අහං අවේරෝ හෝමි, අභ්‍යාපජ්ජෝ හෝමි, අනීගෝ හෝමි, සුඛියත්තානම් පරිහරං. බොහොම ලස්සන පාඨයක් පින්වතුනි. අහං අවේරෝ හෝමි, මම වෛර නැත්තේක් වෙමි. ඒ වගේම අභ්‍යාපජ්ජෝ හෝමි, ඒ වගේම තරහ නැත්තේක් වෙමි. ඒ වගේම අනීගෝ හෝමි, දුක් නැත්තේක් වෙමි. ඒ වගේම සුඛියත්තානම් පරිහරාමි. මං සුවසේ ආත්මේ පරිහරණය කරන කෙනෙක් වෙමි. මොන මේ කරුණු 4ක්. ඒත් මම වෛර නොවේමි, තරහ නොවේමි. ඒ වගේම නිදුක් අපි තවත් වචනයක් රෙක්කව කරනවා නිරෝගී. නිදුක් නිරෝගී වෙමි, සුවපත් වෙමි. මෙන්න මේ කරුණු 4ක් තමයි ප්‍රධාන වශයෙන් මෛත්‍රී භාවනාවට ගන්න. හැබැයි පින්වතුනි ඒ කරුණු 4ට අනුයාතව තව බොහෝමයක් තියෙනවා. අපේ ප්‍රධාන කරුණු 4 පිළිබඳව ටිකක් අපි කියා දීලා ඒ අනුයාත දේවල් පිළිබඳව අපි මෛත්‍රී භාවනාව තුළ කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒතර ප්‍රධාන කරුණු 4ේදී පින්වතුනි මම වෛර නොවෙමි. පළමුවෙන් තමන් හිතා ගන්නවා තමන් වෛර නැති කෙනෙක්. ඉතින් තමන් ඒ තමන්ට දැනෙනකම් පින්වතුනි කරනවා මම වෛර නොවෙමි. මම වෛර කරන කෙනෙක් නෙමෙයි. මම වෛර කරන කෙනෙක් නෙමෙයි. අර වචනේ විතරක් කියලා මදි. තමන් හිතෙන් ආවර්ජනා කරගන්නවා. මම වෛර නොවෙමි. මම වෛර නැත්තේක් වෙමි. මේ වගේ පින්වතුනි මේ වචන භාවිතා කරන්න පුළුවන්. මම වෛර නොවෙමි. මම වෛර නැත්තේක් වෙමි. ඉතින් ඒ තවත් සමහර පාවිච්චා කරනවා මම වෛර නැත්තේක් වෙම්වා. ඉතින් ඒ කමන්නේ කොයි වචනේ වුණත් පින්වතුනි අදහස වෙන්නට ඕනේ මම වෛර නැහැ. කවුරුත් එක්ක වෛර තියාගන්නේ නැහැ. කිසිම කෙනෙක් එක්ක වෛරයක් තියාගන්නේ නැහැ. පවුල කෙනෙක් එක්කවත් මම වෛරයක් නැහැ. අසල්වැසියන් එක්කවත් වෛරයක් නැහැ. ලෝවැසි කිසිම කෙනෙක් එක්ක මම වෛරයක් නැහැ. මම වෛර නැත්තේක් වෙමි. අන්නේ සංඥාව පිළිටුවාගෙන මම වෛර නොවෙමි. වෛර නොවෙමි. ඊළඟට පින්වතුනි අපි ඊළඟට සංඥාව ගන්න තරහ නොවෙමි. මම තරහව නැති කෙනෙක් වෙමි. තරහ නැති කෙනෙක් වෙමි. එතකොට අපි සාමාන්‍යයෙන් තරහ තියෙන්න පුළුවන්. පවුලේ අයත් එක්ක හෝ අසල්වැසියොත් එක්ක හෝ වේවාව තියෙන්න පුළුවන්. නමුත් මේ මොහොතේට ඒව ඔක්කොම අපි අමතක කරනවා. මේ මොහොතේදී පින්වතුනි අපි හිතා ගන්නව නෑ මම කවුරුත් එක්ක තරහක් හදාගන්නේ නෑ. මම තරහක් නැති කෙනෙක්, තරහ නැති කෙනෙක් වෙමි. මම තරහ නැති කෙනෙක් වෙමි. තරහ නැති කෙනෙක් වෙමි කියලා අපි මෙනෙහි කරගන්නවා. අභ්‍යාපජ්ජෝ හෝමි, අභ්‍යාපජ්ජෝ හෝමි. මේ විදිහට පින්වතුනි ව්‍යාපාදේ නැති කෙනෙක් වෙමි. ව්‍යාපාද නැත්තම් තරහව නැති කෙනෙක් වෙමි. තරහව නැති කෙනෙක් වෙමි කියන එක අපි මෙනෙහි කරගන්නවා. ඊළඟට පින්වතුනි අනීගෝ හෝමි කියලා කියන්නේ පින්වතුනි දුක් නැති කෙනෙක් වෙනවා. ඒ කියන්නේ කායික වශයෙන් තියෙන දුක්, ඒ වගේම මානසික වශයෙන් තියෙන දුක් නැති කෙනෙක් බවට පත් වෙනවා. දුක් නැති කෙනෙක්. මම ඒතර කියන්නේ මම දුකක් ඇති කෙනෙක් නෙමෙයි, දුකක් නැහැ. දුකක් නැති කෙනෙක් වෙනවා. Tamanට කිසිය දුකක් නැහැ. දුකක් නැති කෙනෙක් මම, දුකක් නැති කෙනෙක් මම, දුකක් නැති කෙනෙක් මම. මේ ආකාරයට පින්වතුනි අනීගෝ හෝමි, අනීගෝ හෝමි, අනීගෝ හෝමි. අපිට ඒතර පාලි වචනේ භාවිතා වෙන්න පුළුවන්, සිංහල වචනේ භාවිතා වෙන්නත් පුළුවන්. එතකොට එහෙමනම් පාලි වචනේ ගන්නවා නම් අනීගෝ හෝමි, අනීගෝ හෝමි, අනීගෝ හෝමි. ඊළඟට පින්වතුනි සුඛී යත්තානම් පරිහරාමි. සෝසේ ආත්මේ පරිහරණ කෙනෙක් වෙමි. ඉතින් ඒක කෙටි කරගන්නත් පුළුවන්. සෝපත් වෙමි. මං සෝපත් කෙනෙක් වෙමි. සෝපසේ ආත්මේ පරිහරණය කරන කෙනෙක් වෙමි. මේ විදිහට වචන වෙනස් වුණාට එච්චර ලොකු හානියක් නැහැ. Taman සුවසේ වාසය කරන කෙනෙක්.
සැපසේ වාසය කරන කෙනෙක්. අන්න ඒ සංඥාව තියාගෙන මේ වචනේ මෙනෙහි කරගන්නවා. සුඛියත්තානම් පරිහරාමි. සුඛියත්තානම් පරිහරාමි නැත්තම් සුවසේ වාසය කරමි. සුවසේ වාසය කරමි. සුවසේ වාසය කරමි. මේ වාගේ පින්වතුනි සුවපත් වෙමි වචන භාවිතා කරලා අපිට පුළුවන් මෛත්‍රී භාවනාව පුහුණු කරගන්න. ඒතර වෛර නැත්තේක් වෙමි, තරහ නැත්තේක් වෙමි, නිදුක් නිරෝගී ඇත්තෙක් වෙමි, සුවපත් වෙමි. මේ වාගේ වචන වලින් මෛත්‍රී භාවනාව පුහුණු කරවා ගන්න පුළුවන්. ඉතින් මේ මෛත්‍රී භාවනාව කියා ගැනීමේදී අපි ටිකක් සාන්තව දැන් අපි හිතා ගන්නවා. අහං අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛේ අත්තානම් පරිහරාමි. මේ වාගේ පින්තුනි අර සාන්ත ක්‍රමයට වචනයක් කිව්වට වරදක් නැහැ. මුල් කාලයේදී තමන් හිතා ගන්නවා. තමන් වෛර නැත්තේක් වෙම්වා නැත්නම් වෛර නැත්තේක් වෙමි, තරහ නැත්තේක් වෙමි, නිදුක් වෙමි, නිරෝගී වෙමි, සුවපත් වෙමි. මේ වාගේ සංඥාව පිහිටවාගෙන ඒ මෛත්‍රී භාවනාව පුහුණු කරනකොට පින්වතුනි පුදුමාකාර සැහැල්ලුවක් වෙනවා. අන්න පළමුවෙන් තමන්ගේ ජීවිතේට මෛත්‍රිය එක්කව කරගන්න ඕන. අනුන්ට බෙදන්න කලින් තමන්ට එක්කව කරගන්න ඕන මෛත්‍රිය. දැන් තමන් ගාව ධනයක් තිබ්බොත් නේ අනුන්ට දෙන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ භාජනයේ වතුර ටිකක් තිබ්බොත් අනුන්ට වතුර බෙදන්න පුළුවන්. ඒ වගේම තමන් ගාව ධනයක් තිබ්බොත් අනුන්ට ධනිය දෙන්න පුළුවන්. අන්න ඒ නිසා පින්වතුනි පළමුවෙන් තමන් ජීවිතය සුවපත් කර ගන්නවා. තමන්ගේ ජීවිතය සපවත් බවට පත් කරගෙන තමයි අනුන්ට මෛත්‍රී කරන්නේ. ඊළඟට තමන් ගාව ඉන්න සමීපම අය අහං වේ මය්‍යං ආචාර්ය උපජ්ජාය මාතා පිතරෝ හිත සත්තා මජ්ජත්තික සත්තා වේරි සත්තා. මෙන්න මේ වගේ තමයි ඒ පාඨයෙන් කියවෙන්නේ. ඒ වගේ මගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා කියන ස්වාමීන් වහන්සේලාට නම් මේ කියන්නේ. ස්වාමීන් වහන්සේලා නම් ආචාර්යයන් වහන්සේලාට, උපාධ්‍යයන් වහන්සේලාට, ඊළඟට මව්තුමියට, පියතුමාට, ඊළඟට තමන්ගේ සහෝදර සහෝදර ඥාති හිත මිත්‍රාදීන්ට, ඒ වගේ තමන්ට හිතයිසික සෑම දෙනාටම. ඊළඟට තමන්ගේ මධ්‍යස්ථික සෑම දෙනාටම හිතවතුත් නැති, අහිතවතුත් නැති පිරිසක් ඉන්නවා. ඊළඟට අහිතවත් ඉන්නවා. සමහරුන්ට වෛරී කට්ටියක් නැහැ. නමුත් අහිතවත් ඉන්නවා. මේ වගේ පින්වතුනි පොදුවේ මෛත්‍රී වඩනවා. දැන් තමන්ගේ ආචාර්යවරුන්ට සෑම දිනාට මෛත්‍රී කරනවා. මගේ ආචාර්යවරුන් වහන්සේලා, උපාධ්‍යයන් වහන්සේ ඇතුළු ආචාර්යන් වහන්සේලා සෑම දිනාම වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ වගේ වඩන්න පුළුවන්. ඊළඟට තමන්ගේ දෙමාපියෝ, ඒ වගේම ඥාති හිත මිත්‍රාදී සෑම දිනාම වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඊළඟට තමන්ට මධ්‍යස්ථ වශයෙන් ඉන්න සෑම දිනාම වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඒ වගේම පින්වතුනි තමන්ගේ අහිතවත් අය තරහ වශයෙන් වෛරය කියලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අහිතවත් කියන වචනේ වඩාම හොඳයි. මේ මට අහිතවත් සියලු දෙනාම වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. විශේෂ කණ්ඩායම් ඉන්නවා නම් තමන්ට දැන් අහිතවත්ව කටයුතු කරන නඩුහබ කියන ඒ වගේ වෙනත් කටයුතු කරන කණ්ඩායම් ඉන්නවනම් ඒ කණ්ඩායම අරමුණු කරගන්න. අහවල් කණ්ඩායම වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. ඉතින් මුලදී පින්වතුනි පුජ්‍යල වශයෙන් කරන්නේ නැත්තරමට හොඳයි. පොදුවේ මේ වාගේ මෛත්‍රී කරගන්නවා. මෛත්‍රී බලයක් හිතේ ගොඩනගා ගන්නකම් එක්තරා මෛත්‍රී ශක්තියක් හිතේ ගොඩනගා ගන්නවා. දැන් තමන්ට දැනෙනවා මෛත්‍රිය. තමන්ට තමන් කරන කොටත් මෛත්‍රී වශයෙන් දැනෙනවා. ඒ වගේම ලෝකයට මෛත්‍රී කරන කොටත් මෛත්‍රී බලයක් දැනෙනවා. දිශා වශයෙන්වත් අපි මේ විදිහටම කරනවා. නැගෙනහිර දිශාවට, ඒ වගේම දකුණු දිශාවට, බටහිර දිශාවට, උතුරු දිශාවට. දැන් නැගෙනහිර අනු දිශාවට, ඒ වගේම දකුණු අනු දිශාවට, ඒ වගේම බටහිර අනු දිශාවට, උතුරු අනු දිශාවට කියලා දිශා ප්‍රධාන වශයෙන් 8ක් තියෙනවා. ඊළඟට උඩ දිශාව සහ යට දිශාව 10ක් තියෙනවා. මේ දිශාව 10ටත් වෙනම අපි මෛත්‍රී කරගන්නවා. දිශා 10 ඉන්න සියලු සත්වයෝ සත්ව කොටස් 12ක් තියෙනවා. සබ්බේ සත්තා, සබ්බේ පානා, සබ්බේ භූතා, සබ්බේ පුග්ගලා, සබ්බේ අත්තභා පරියාපන්නා. ඊළඟ සබ්බායිත්‍යෝ, සබ්බේ පුරිසා, සබ්බේ අරියා, සබ්බේ අනරියා, සබ්බේ දේවා, සබ්බේ මනුස්සා, සබ්බේ විනිපාතිකා.
අවේරා හොන්තු අභ්‍යාපජ්ජා හොන්තු අනේකා හොන්තු සුඛියත්තාන පරිහරන්තු. එතන මෙන්න මේ ආකාරයෙන් මේ සත්ව කොටස් 12ටත් මෛත්‍රිය වඩන්න පුළුවන් පින්වතුනි. ඉතින් මේ සත්ව කොටස් 12යි මුල් පහ ගත්තොත් එක ආකාරයි ඊළඟට ඒකට කියන අපි ඕදිසෝයි කියලා. ඊළඟට අනෝදිසෝයි කියලා කියන්නේ පින්වතුනි කොටස් වලින් කැඩෙනවා. සබ්බයිත්‍යෝ සබ්බපරිසෝ ඒ වගේ කොටස් වලට කැඩෙනවා. ඒ නිසා ඒවට කියන අනෝදිසෝයි කියලා. ඉතින් ඒ ආකාරයට මෛත්‍රී භාවනාව වඩා ගන්නට පුළුවන්කමක් තියෙනවා දිසා වශයෙන් සහ ප්‍රදේශ වශයෙන්. මේ වගේ මූලික මෛත්‍රී භාවනාවේදී පින්වතුනි ඒකාකාරීත්වයක් ඕනේ. අපි Tamante මේ විදිහට හිතන ආකාරයට ක්‍රමයේ තේරුම් අරගෙන මෛත්‍රී පුහුණුවක් කරගන්නවා. ටික දවසක් යනකොට මෛත්‍රියෙන් සැහැල්ලුවක් ඇති වෙනවා, පස්සද්ධියක් ඇති වෙනවා. මෛත්‍රී භාවනාව හොඳට කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. අන්න ඒ වෙලාවේදී මේ මෛත්‍රී භාවනාව ධ්‍යාන කරගන්න පුළුවන් බලවේගයක් තියෙනවා. ඒ බලවේගය කරගන්න පින්වතුනි අපි එක ආරම්මණයක් එක වචනයකට හරවා ගන්නවා. හොඳට පස්සද්ධියම හැදුනාම එක වචනයකට හරව ගන්නවා, එක ආරම්මණයකට ගන්නවා. උදාහරණයක් ගමු. අපි අසවල් ආචාර්යයන් වහන්සේලා එකෙන් එක්කෙනෙක් ගන්නවා. අහවල් ආචාර්යයන් වහන්සේ නැත්තම් මේ පින්වතුන්ගෙන් නම් ගුරුවරයෙක්, අහවල් ගුරුතුමන් වහන්සේ. විශේෂයෙන්ම මුලදී පින්වතුනි අපේ තමන් පිරිමි කෙනෙක් නම් පිරිමි කෙනෙක්ම තෝරා පච්චර ගන්නවා, කාන්තාවක් නම් කාන්තා කෙනෙක්ම තෝරා පච්චර ගන්නවා. පසු කාලේනව පොදුවේ ඔක්කොටම කරන්න පුළුවන්. මුලදී මෛත්‍රී ශක්තිය ගොඩනගා ගන්නකම් අපි ඒ සමභාවයෙන් යුක්ත කෙනෙක්ම තෝරා ගන්නවා. ඉතින් තමන්ගේ ආචාර්යයන් වහන්සේ නමක් නැත්නම් ගුරුවරයන් වහන්සේ නමක් තෝරාගෙන අසවල් ගුරුතුමන් වහන්සේ වෛර නැත්තේක් වෙත්වා, තරහ නැත්තේක් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මේ වගේ වචන ටිකක් කරලා ඉවරලා එක වචනයකට බහිනවා. තමන්ට රුචි කරන එක වචනයක් සුඛී හොත්තු නැත්නම් සුඛියත්තානම් පරිහරතු, සුඛියත්තානම් පරිහරතු. එක වචනයකට වැටෙනවා. සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. ඉතින් ඒ වචන කැමති එක්කින් ගන්නවා පිටුතුනි. අන්නේ වචනය නැවත නැවතත් ඒ පුජ්‍යලේ අරමුණු කරගෙන කරනවා. ඉස්සරහින් ඉන්නවයි ගන්නවා. තමන් ඉස්සරහා ඉන්න ආකාරයෙන් තමත් එක්ක සතුටෙන් හිටපු ආකාරයක් ආවජනා කරගෙන මේ පුජ්‍යලයට නැවත නැවත මෛත්‍රී කරනකොට පින්වතුනි ඉස්සරහා ඉන්නවා වගේ හොඳට දැනෙන්න පටන් ගන්නවා. ඉතින් මේ තවදුරටත් මෛත්‍රී භාවනාව කරගෙන යනකොට මේ පුජ්‍යලයා හොඳට තමන්ට මැවිලා පේන්න පටන් ගන්නවා. තවත් භාවනා කරගෙන යනකොට හොඳට ආලෝකමන්ත වෙනවා. ආලෝකයේ ඇතුලේ මේ කෙනා ඉන්නවා වගේ පේන්න පටන් ගන්න. අන්න ඒ වෙලාව වැදගත්. ඒකට කියන උපචාර සමාධිය කියලා. ආලෝකයේ ඇතුලේ මේ කෙනා ඉන්නවා. Taman හොඳට පේනවා, මැවිලා පේනවා. හරියට අර කසින මණ්ඩලය වගේ පින්වතුනේ. කසින මණ්ඩලේ නම් අපි දැන් බලන්නේ පටවේ නම් පටවේ කියලානේ. දැන් මේකේදී බලන්නේ පින්වතුනේ මෛත්‍රියේදී අසවල් ඒ පුජ්‍යලයා මේ ආලෝකයේ ඇතුලේ ඉන්නවා. බොහොම පුදුමාකාර ප්‍රසාදයක් එක්ක Tamanට දැන් පේන්න පටන් ගන්නවා. එක වචනයක් දැන් කරන්නේ. මේ විදිහට මෛත්‍රිය කර කර යනකොට ඒ ආරම්මණයට මිත ගිලා බහ ගන්නවා. ඒ ආරම්මණය තුල ධ්‍යාන වෙනවා. වෙන අරමුණක් නැති වෙනවා. ඒ ආරම්මණය ඇතුළේම හිත ගිලා බහගෙන විනිවිද යමින් සමාධි වෙනවා. ඒ සමාධියට කියනවා අර්පණා සමාධි, ධ්‍යාන සමාධිය කියලා. ඒතර ප්‍රභාස්වර ආලෝකයක් පිහිටනවා ඒ වෙලාවේදී. ආලෝකය ඇතුළේ හිත ගිලා බහගෙන ඉන්නවා. ඒ ආලෝකය ඇතුලේ තමයි අර පුජ්‍යල ආරම්මණය තියෙන්නේ. මේ පුජ්‍යලයා වාසය කරන්නේ. මේ වගේ Tamanට ඒ අර්පණා සමාධියක් ලැබෙනවා. පුදුමාකාර සතුටක් සැපයක් ලැබෙනවා පින්වතුනි. ඉතින් මේ සමාධිය හොඳට පැයක් කමාරක් වුණාම හොඳට වසී භාවයටපත් වුණාම අපි අර අනිත් භාවනා වගේ අර්පණා වෙච්ච සමාධිය මොන වගේ සමාධියක්ද කියලා අපි ආවර්ජනා කරලා බලනවා. Tamanගේ හදවතට ආලෝකය යොමු කරලා සමාධි අංග පරික්ෂා කරලා බලනවා. පළමුවෙන් ලැබෙන්නේ පඨම ධ්‍යාන සමාධිය. ඉතින් ඒ සමාධිය හොඳට ලැබුණා නම් ඊළඟට මෛත්‍රී භාවනාවෙන් ဒုတိ ය ධ්‍යාන, තතිය ධ්‍යාන සමාධියත් වඩා ගන්න පුළුවන්. ඒ සම්බන්ධව අපි කරුණු කලින් භාවනාවලදී හොඳට කියලා දුන්නා මේ පින්වතුන්ට. කසින භාවනාව වඩනකොට දෙවෙනි ධ්‍යානෙ තේරුම් ගන්නේ කොහොමද? තුන්වෙනි ධ්‍යානෙ තේරුම් ගන්නේ කොහොමද? ඒවට පරිකර්ම කරන්නේ කොහොමද? මේ සම්බන්ධව කියලා දුන්නා. ඉතින් ඊළඟට නැවත අවස්ථාවක අපිට නැවත කියා දෙන්න පුළුවන්. අද බොහෝ වෙලාවක් ගත වෙච්ච නිසා මේ මොහොතේදී වැඩි විස්තරයක් ඒ වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ විදිහට මෛත්‍රී භාවනාවේ පින්වතුනි තුන්වෙනි ධ්‍යාන දක්වා යන්න පුළුවන්. හැබැයි හතරවෙනි ධ්‍යානකට යන්න බෑ. මොකද සුඛය වැඩි. මෛත්‍රී භාවනාව තුළ තියෙන සුඛය වැඩිකම නිසා හතරවෙනි ධ්‍යානයකට යන්න බෑ. බොහොම සුවසේ ඉන්න පුළුවන්. පුදුමාකාර සැපයකින් ඉන්න පුළුවන්. ඒ වගේම පුදුමාකාර සමාධි ආලෝකයකින් ඉන්න පුළුවන්. තුන්වෙනි ධ්‍යානයක් දක්වාම මෛත්‍රී භාවනාව පුහුණු කරවන්න පුළුවන්. එහෙනම් එක වචනයකින්
ඒ ආකාරයට ධ්‍යාන වුණා නම් පින්වතුනි වචන හතරෙන්ම මේ විදිහට මෛත්‍රී භාවනා වඩනවා. දැන් ගත්ත සුවපත් වේවා කියලා නම් ඊළඟට ගන්නවා. වෛර නැත්තේක් වෙත්වා. ඒකිනොත් ඒ විදිහට ගන්නවා. තරහ නැත්තේක් වෙත්වා. නිදුක් වෙත්වා. මේ වගේ වචන එකින් එකෙන් අර ධ්‍යාන තුනම පුහුණු කරවා ගන්නවා. මේ විදිහට මෛත්‍රී භාවනාව ඉතින් අපිට තව බොහෝ විස්තර ක්‍රම තියෙනවා. ඉතින් මෛත්‍රී භාවනාව තුළ පින්වතුනි පඨම ධ්‍යාන 528ක් උපදවන්න පුළුවන්. ဒုတိ ය ධ්‍යානත් 528ක් උපදවන්න පුළුවන්. තතිය ධ්‍යානත් 528ක් උපදවන්න පුළුවන්. මේ වගේ අති විශාල ප්‍රමාණයක් ධ්‍යාන සමාධි උපදවන්න පුළුවන් ශක්තියක් මේ මෛත්‍රී භාවනාව තුළ තියෙනවා. ඒ නිසා ඉතා විශාල විස්තරයක් තියෙනවා. විස්තර කරනවා නම් දවස් කිහිපයක් විස්තර කරන්න තියෙනවා මේ මෛත්‍රී භාවනාව තුළ. ඒ නිසා පොදුවේ දැනගන්න මේ මෛත්‍රී භාවනාව ඉතා හොඳ භාවනාවක්. අපිට ගැඹුරු සමාධිය දක්වාම දිනු කරන්න පුළුවන්. ජීවිතය සම්පූර්ණ පරිවර්තනය කරන්න පුළුවන් ශක්තියක් ඇති භාවනාවක් තමයි මේ මෛත්‍රී භාවනාව කියලා කියන්නේ. ඒ නිසා කවුරුත් උනන්දුවෙන් අනුගමනය කරන්න. එතකොට පින්වතුනි දැන් අපි මේ කියවේ සම්ප්‍රදායික මෛත්‍රී වඩන ක්‍රමය. ඒ ක්‍රමයේ හරහා හොඳ සැනසෙල්ලක් උපදවා ගන්න පුළුවන්. මේට අනුයාත තවත් ක්‍රම තියෙනවා පින්වතුනි. දැන් තමන්ට ඉවසීම අඩුයි කියන්නකෝ. එහෙමනම් අපිට පුළුවන් අන් අයට ඉවසීම ලබා දෙන්න පුළුවන්. දැන් ඉවසීම අඩු කෙනෙක් නම් අපිට පුළුවන් මම ඉවසන කෙනෙක් වේවා, මම ඉවසන කෙනෙක් වේවා, ඉවසන ඇති කෙනෙක් වෙම්වා, ඉවසීම ඇති කෙනෙක් වෙම්වා. ඊළඟට අපි අන් අයට කියන්න පුළුවන් මේ ලෝක වාසයේ දැන් තමන්ගේ පවුලේ ඉන්න හැමදෙනාම ඉවසන අය බවට පත් වේවා, ඉවසීම ඇති අය වේවා, ඉවසීම ඇති අය වේවා. ජන සමාජයේ ඉන්න ඒ වගේම ලෝකයේ ඉන්න හැමෝටම අර විදිහටම ඉවසීම පිළිබඳව අපි මෛත්‍රී කරන්න පුළුවන්. මේ වගේ පින්වතුනි අව තමන්ට ඒ අඩු දේ අන් අයට දෙන්න පුළුවන්. ඒ හරහා තමන්ගේ අඩුපාඩු හදා ගන්න පුළුවන් මෛත්‍රී භාවනාව. මේ සම්මුති ක්‍රමයෙන් මෛත්‍රී භාවනාව වඩනකොට. තවත් මෛත්‍රී භාවනාවේදී පින්වතුනි දැන් මේ ක්‍රමයේදී හැබැයි ධ්‍යාන දක්වාම යන්න පුළුවන්. තවත් ධ්‍යාන නොයා උපචාර දක්වා දිනු කරන්න පුළුවන් මෛත්‍රී ක්‍රම තියෙනවා. බුදු ගුණයත් එක්ක එක්කව කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ගුණය අනන්තයි. අනන්ත බුදු ගුණ බලයෙන් අසවල් කෙනා සුවපත් වෙත්වා. ඒ බුදු ගුණ බලය Tamanටත් එක්කව කරගන්න පුළුවන්. අනන්ත බුදු ගුණ බලයෙන් මම සුවපත් වෙමි, සුවපත් වෙමි. මේ වචන හතරටම ගන්න පුළුවන්. බුදු ගුණත් අපිට එකින් එක ගන්න පුළුවන්. අරහං ගුණ බලයෙන් අසවල් කෙනා සුවපත් වෙත්වා. සම්මා සම්බුද්ධ ගුණ බලයෙන් එකින් එක ගුණයන්ගෙන් අපිට එක්කව කරලා ඒ කෙනාට සුවපත් භාවයට පත් කරන්න පුළුවන්. මේ වාගේ ක්‍රමයකොත් මේ මෛත්‍රී භාවනාව තුළ අතිරේක වශයෙන් ක්‍රම වශයෙන් තියෙනවා පින්වතුනි. ඒ හරහත් පුළුවන් අපේ සිතේ උපචාර සමාධිය දක්වාම සමාධියක් උපදවා ගන්න. හැබැයි ධ්‍යාන වෙනකොට පින්වතුනි අර එක වචනයකට එන්න වෙනවා. එක වචනයකට එක ආරම්මණයකට එන්න වෙනවා. ඒ හරහා තමයි ධ්‍යාන කරන්න පුළුවන් වෙන්නේ. නමුත් උපචාර දක්වා දිනු කරන්න පුළුවන්. තවත් ක්‍රම තියෙනවා පින්වතුනි. දැන් අපි හිතමු අපේ මේ රෝගාබාධයක් තියෙන පුජ්‍යලෙක් ගාව ඉන්නේ. ඒක නා නිරෝගී කරන්නට ඕනේ. එහෙමනම් අපි එතෙන්ද ගිහිල්ලා පින්වතුනි මේක නා අරමුණු කරගන්නවා. මේක නාගේ ශරීරයේ තියෙන පඨවි ධාතුව නිරෝගී වේවා. ඒ වගේම ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව සමබවටපත් වේවා. මේක නා කායික වශයෙන් සැපවත් කෙනෙක් බවට පත් වෙත්වා. මේක නාගේ ඉන්ද්‍රිය ධර්මයන් ගන්නවා. අපි මොලේ නිරෝගීව සැපසේ වාසය කරන කෙනෙක්, හදවත නිරෝගීව සැපසේ වාසය කරන කෙනෙක්, ඒ වගේම පෙනහළු අක්මා ඒ වගේ නිරෝගී ඇතුව සැපසේ වාසය කරන කෙනෙක්. අපි මේක නාරමුණු කරගන්නවා. මේක නාගේ පිළිකාවක් තියෙනවා නම් මේක නාගේ පිළිකාව අයින් වෙලා සැපසේ වාසය කරන කෙනෙක්. මේ වාගේ ශරීරයේ ඉසේ ඉඳන් පා දක්වාම හිත ගෙනියමින් මෙන්න මේ පුජ්‍යලයා නිරෝගී කෙනෙක් වේවා, සැපසේ වාසය කෙනෙක් වෙත්වා. සම්පූර්ණම නිරෝගී කෙනෙක් වේවා, සැපසේ වාසය කරන කෙනෙක් වෙත්වා. පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු සමභාවයටපත් වෙත්වා. මේක නා සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා. මේ වාගේ පින්වතුනි ක්‍රමත් අපිට අනුගමනය කරන්න පුළුවන් අනුයාත ක්‍රම වශයෙන්. ඒ ක්‍රමවලදී අපිට සමාධිය හිතේ හැදෙනවා. ඒකම් පින්වතුනි නුවණත් හොඳට හැදිලා එනවා. හැබැයි උපචාර සමාධිය දක්වා පමණයි සමාධිය දිනු කරන්න පුළුවන් වෙන්නේ. නමුත් අවබෝධයක්, කය පිළිබඳව හොඳ අවබෝධයක්, විනිවිද යන්න පුළුවන් අවබෝධයක් හැදිලා එනවා. ඒ තුලිනුත් පින්වතුනි මෛත්‍රී ශක්තියක් ගොඩනගෙනවා. ඒ වගේ මෛත්‍රිය දිනු කරන්න පුළුවන් ක්‍රම බොහෝමයක් තියෙනවා. ඒ වගේම මෛත්‍රිය තව දිනු කරන්න පුළුවන් පින්වතුනි මෛත්‍රිය ශක්තියක් වශයෙන් විශ්වයට බෙදා හරින්න පුළුවන්.
මේ මෛත්‍රිය ලංකා පුරාවටම මෛත්‍රිය පැතිරේවා. පුජ්‍යද අපි හිතන්නේ ලංකා පුරාවටම හරියට වතුරක් කරන් ලංකාවටම ඉහිනවා වගේ ලංකා පුරාවටම මෛත්‍රිය පැතිරේවා. ලෝකේ පුරාවටම මෛත්‍රිය පැතිරේවා. විශ්වය පුරාවටම මෛත්‍රිය පැතිරේවා. මේ වාගේ ක්‍රමවලිනුත් මෛත්‍රිය දිනු කරන්න පුළුවන්. ඒ හරහා හැබැයි පින්වතුනි ධ්‍යාන ලැබෙන්නේ නැහැ. නමුත් මෛත්‍රී බලයක් ගොඩනගා ගන්නට පුළුවන්. මොකද ධ්‍යාන ලබන්න පින්වතුනි සත්පුජ්‍යල ආත්ම සංඥාව අවශ්‍ය වෙනවා. සත්පුජ්‍යල ආත්ම සංඥාවෙන් තොරව කරනකොට ධ්‍යාන ලැබුණ නැතුණාට හොඳ මෛත්‍රී බලයක්, මෛත්‍රී ශක්තිය ගොඩනගාගෙන තමන්ගේ ජීවිතය ධනාත්මක ජීවිතයක් බවට පත් කර ගන්න පුළුවන් කමක් තියෙනවා. මෙන්න මේ කාරණාවන් සැලකිල්ලට අරගෙන අපිට පුළුවන් ආකාරයෙන් මේ මෛත්‍රී භාවනා පුහුණු කරන්න පුරුදු වෙන්නට ඕනේ. විශේෂයෙන් තමන්ගේ ගමට පුජ්‍යල වශයෙන් අරමුණු කරනකොට හිතට වේදනාවක් අපහසුාවක් එනවා නම් මුළු ගමටම මෛත්‍රී කරනවා. මේ ගමටම මේ මෛත්‍රී පැතිරේවා. මුළු ගමටම මෛත්‍රී පැතිරේවා. මේ රටටම මෛත්‍රී පැතිරේවා. මේ වගේ ක්‍රමවලින් යන්න පුළුවන්. ඒ වගේම තව පින්වතුනි බුදුරජාන් වහන්සේගේ ගුණ බලයත් අපිට අරමුණු කරලා ඒ වගේ මෛත්‍රී කරන්න පුළුවන්. පින්වතුනි ලෝකයටම මෛත්‍රී කරන්න පුළුවන්. මේ වගේ ක්‍රම අනුගමනය කරලා මෛත්‍රී ශක්තියක් උපදවාගෙන ධනාත්මක වාසය කිරීමේ ශක්තියක් අපේ ජීවිතයට උපදවා ගන්නට පුළුවන්. මේ පින්වතුන් බොහෝ සෙයින් මෛත්‍රී භාවනා දියුණු කරන අය තවත් ඕනෑකමින් මේ මෛත්‍රී භාවනා පුහුණු කරවන්න, තව තමන්ට අත්දැකීම් ලබන්න ඕන නම් අර වගේ සතියක් වෙන් කරගෙන ඒ සතිය තුළ මෛත්‍රී නොවඩා තව සතියක් වෙන් කරගෙන හොඳට මෛත්‍රී වඩලා අන්න ඒ කාලය තුළදී හොඳට බලන්න. මේක මාසයක් කරගන්නවා නම් ඊට වඩා හොඳට බලන්න පුළුවන්. දැන් කොහොමත් පසුගිය මාසය ආවර්ජනා කරලා බලනවා. ඊට මාසයක් මම මෛත්‍රී භාවනා වඩලා බලනවා. මේ මාසයේදී අපිට පේනවා වඩපු කාලය තුල විශාල වෙනසක් දැක් ගන්න පුළුවන්කමක් ලැබෙනවා. මෙන්න මේ කාරණා සැලකිල්ලට අරගෙන මෛත්‍රී භාවනාව හොඳට පුහුණු කරගන්න අදිෂ්ඨාන පිහිටුවා ගනිමු. අපේ ජීවිතයේ ඍණාත්මක ශක්තිය සම්පූර්ණව නැති කරගෙන ධනාත්මක ශක්තියකින් මෛත්‍රී ශක්තියකින් යුක්තව වාසය කරන්න පුළුවන් ශක්තිය අපිට නගා ගන්න බලමු. ඒ තුලින් අපිට ලෝකයේ සියල්ල ජය ගන්න පුළුවන් වෙනවා. තමන්ගේ ආත්මය ජය ගන්න පුළුවන්. ඒ වගේම බාහිර පරිසරය ජය ගන්න පුළුවන්. ඒ වගේම අමනුෂ්‍ය ආදී දේවල් වලින් තියෙන දේවල් ජය ගන්න පුළුවන්. ඒ වගේම අනිවින කොටින් බන්ධන කර්ම විපාක තියෙනවා නම් ඒව ජය ගන්නත් පුළුවන්. ඒ වගේම දෙවියන්ගේ පව උපකාරය ඇතුව තමන්ගේ ජීවිතය ජය ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒ නිසා අපි මේ පින්වතුන්ට සෑම දිනාටම ආශිර්වාද කරනවා මෛත්‍රී භාවනාව හොඳට පෝෂණය කරගෙන තමන්ගේ ජීවිතය සම්පූර්ණ පරිවර්තනය කරගෙන හොඳට නිමිච්ච ජීවිතයක් ඒ වගේම ලෝකයට ප්‍රයෝජනවත් ජීවිතයක් ගොඩනගා ගන්නට මේ පින්වතුන් සෑම දිනාටම ධර්ම ශක්තිය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. මම බුද්ධ වන්දනාව සිල් ගැනීමද කරමි. පාන්දර 3ට නැගිට භාවනාවද කරමි. නමුත් පවුලේ අය ඒට කැමති නැහැ. පවුලේ අයගේ ඊට බාධාවනුත් සිදු වෙනවා. පවුලේ අය දන් දෙන්න කැමති. නමුත් භාවනාවට සහ ධර්මය ඇසීමට කැමති නැහැ. මේ ගැටීමට උපදෙසක් ලබා දෙන සේක්වා. හොඳයි පින්වතුනි, ඉතින් එහෙම අවස්ථා තියෙනවා පවුලේ. අපි කරන හැම දෙයකටම කැමති නැහැ. නමුත් කොටසකට කැමති. එහෙමනම් පින්වතුනි, හොඳම දේ තමයි අපි කරන භාවනා කොටස් ටික අපි අන් අයට පුළුවන් තරම් නොදන්වා කරන්න. ටික කාලයක් නොදන්වා කරන තමන්ට භාවනා ශක්තියක්, භාවනා අත්දැකීමක් ලැබෙනකන් සැඟවි කරන්න. එයා ඉදිරිපිට වැඩි කරන්න යන්නේ නැතුව සැඟවි පුළුවන් තරම් කරන්න, යද්දින් කරන්න. ඒ වගේම තමන් කොහේ හරි සැඟවිච්ච තැනකට ගිහිල්ලා කරන්න, තමන්ගේ කාමරයේ ටික වෙලා වහගෙන කරගන්න, දොර වහගෙන කරගන්න. මේ වාගේ පුළුවන් තරම් අප්‍රකටව මේ භාවනා කරන්න. අන් අයට ලොකුවට උනන්දු කරන්න යන්න එපා. තමන්ගේ භාවනා ශක්තිය හොඳට හැදිලා එනකොට ඉබේම ආය පරිවර්තනයක් වෙනවා. තව ක්‍රමයක් තියෙනවා පින්වතුනි, අපේ ලොකු ස්වාමීන් වහන්සේ නිතර කියනවා තමන් ඒ වගේ භාවනා කරලා තමන්ගේ ගෙදර අයට මෛත්‍රී කරනවා. අපේ මේ පවුලේ දෙමාපියෝ, මේ ඥාති, මේ හැමදෙනාම භාවනා රුචි කරන අය වේවා, භාවනා දියුණු කරන අය වේවා, මේ වගේ මෛත්‍රී කරනවා. ටික කාලයක් යනකොට, මාස කිහිපයක් යනකොට මේ අයට භාවනා රුචිකත්වයක් ඇති වෙනවා. එයාගේ මනස පරිවර්තනය වීමක් සිද්ධ වෙනවා තමන් ඒ අයට මෛත්‍රී කරනකොට. අන්න ඒ වාගේ ක්‍රම වලින් අපි පුළුවන් තරම් අප්‍රකට ක්‍රම වලින් තමන් භාවනා කරගන්නවා. අන් අයට මෛත්‍රී කරලා ඒ තමන්ට අවශ්‍යතා දේවල් ප්‍රාර්ථනා කරගන්නවා. ඒ තුලින් පුළුවන් ඒ අයගේ ජීවිතත් ක්‍රමක්‍රමයෙන් මෛත්‍රී භාවනා පැත්තට ගෙනියන්න. මුලදී හොඳම දේ ඒ අයත් එක්ක නොගැටි තමන් භාවනා කරන බවත් වැඩි පෙන්වන්නේ නැතුව ඒ භාවනා කටයුතු කරගෙන යාම තමයි හොඳම දේ පින්වතුනි. හොඳයි, දැන් මේ පින්වතුන් ධර්ම ශ්‍රවණය කළා, භාවනා ගැන බොහෝ තොරතුරු දැනගත්තා.
ඒ වගේම මේ පින්වතුන් නිතර භවනා වේදිරත් වාසය කරනවා. මේ සෑම දිනාටම හොඳට භවනා දියුණු කරගෙන පාරමීත් පූර්ණය කරගෙන තම තමා පතන්නා බෝධලින් නිවන් අවබෝධ කරගන්නත් ලැබේවා කියලා අපි ආශිර්වාද පවත්වනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං තේ.